Yo, what's up people? It's your boy Desel Cook and how you guys doing? ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අලුතින් channel එකක් පටන් ගත්තා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද කරන්නේ. ඉතින් මම හිතුවා මේ පළවෙනි වීඩියෝ එකට හොඳ කෙනෙක්ට රියැක්ට් කරන්න. ඒ තමයි අපේ කොටා, අපේ කබඩි කොටා. ද කොටා දන්නේ දෙකෙන් ඉන්නවා කියලා මම හිතන්නේ මේ වගේ රියැක්ටිං වීඩියෝ බලනකොට. ඩෑල්ලෙක්ගේ පරණ වීඩියෝස් ටික මට හම්බුණා channel එක තිබිලා. අන්නේ channel එකේ තියෙන වීඩියෝස් ටික තමයි මම බලන්න යන්නේ. ඔක්කොම නම් බලන්න වෙන්නේ වීඩියෝස් දෙකක් විතර බලන්න පුළුවන්. මොකද ඒවා පට්ට දිග එකක් තියෙනවා, පට්ට පොඩි එකක් තියෙනවා. පොඩිව මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. මේක දැන් බලමු. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වීඩියෝ එක කැමතිනම් like කරන්න, share කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. hello කොටා හිය මන් දන්නවා ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරේ thumbnail එක බලලා නම් ඔයත් කෙල්ලෝ එක්ක කතා කරන්න පොඩ්ඩක් ලැජ්ජ පොරක් වෙන්න ඕනේ. ඔය බය වෙන්න එපා කොල්ලනේ. ඔයාලා හරිම දැනට තමයි ඇවිල්ලා. අම්මට. ඕකේ. මං අද කියලා දෙන්නම් ඔයාලට කොහොමද කෙල්ලෙක් එක්ක කතාවක් පටන් ගන්න කියලා. ඊට කලින් හැබැයි බැරි වෙලාවත් ඔයාලට හිතුනොත් ඒ මොනවද බං කෙල්ලෝ ගැන දන්නේ හැටි බලපංකො මුගේ. අප්පෝ මුගේ කැත බලපංකො බං. මම ෂුවර් ෂොට් කියන්නේ මට කෙල්ලෙක් නෑ නැතුව තියෙන්නේ. ඔව් මට කෙල්ලෙක් නෑ. ඇයි මට කෙල්ලෙක් නැත්තේ? මොස්ලාගවද්ද මම සෙල්ලම් කරේ. මැසේජ් එකක් දාන්න. anyway මං කියලා දෙන්නම් සෙල්ලමේ තියෙන ගිනි ගින්දරම පිකප් ලයින් 10. එකක් දෙකක් free 10. free දෙනවා කිව්වොත් අපි මන්න පාරක් වුණත් කයි. excuse me hello hi ඔයා දැන් පඩයක් කෙරියද? මොකද මං ඔයාගේ ඉස්සරහින් යද්දි මම නිකන් විසික්ුණා වගේ වුණා. ඔය උසුපි ගන්නේ නේද? ඔව්. excuse me මම සාමාන්‍යයෙන් කෙල්ලොන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ යාලා මට කෝල් කරලා බබා මම ප්‍රෙග්නන්ට් කියලා කියනකම් ඔයාගේ නම මොකක්ද? hi පුළුවන් නම් ඔයාගේ පිටේ අනතුරුදායකයි කියලා පොඩ් එකක් කියලා ගන්න. මොකද ඔයාගේ ලස්සන දැකලා මං දැන් පොට්ටෙක් වුණා. ගිහින් hello කෙල්ලෙක්. hi මං වැරදි නම් මට උමරක් දෙන්න මේ. ඔයාගේ නම සුමන නේද? මේ මම කමලා. oh shit දෙකයි මං වැරදි. hi excuse me මට ඔයාව දැක්කාම ඉංග්‍රීසි හොඩියේ තියෙන අකුරු 6ක්ම මතක් වෙනවා. U A A Q T ඉතින් එතන අකුරු 5යිනේ. ඔයාට මේ D එක පස්සේ ගන්න පුළුවන්. ladies hello hi මම මෙතන පොඩ්ඩක් ඉන්නද? මොකද අතන මම පඩයක් කරලා මට හිතෙන්ද යන්න බැහැ. hello hi මම ඔයාගේ පොඩි ප්‍රශ්න තුනක් අහුවට කමක් නැද්ද මේ? පුංචි ප්‍රශ්න තුනක්. ඉංග්‍රීසි හොඩියේ H අකුරයි J අකුරයි මැද ඇති අකුර කුමක්ද? I මට උඩ කඩාඩ බලපන්. හොඳයි. දැන් දෙවෙනි ප්‍රශ්නේ. අර පොඩි කාලේ අපි කට එය කරලා කියපු වචනේ කුමක්ද? අභිනය විභාගය කියලා. සාර්ථක උත්තර දුන්න ඔබතුමිය. මේ තමයි අන්තිම ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නේ. ඉංග්‍රීසි Y O U අකුරු තුන එකතු වී නිර්මාණය වන වචනය කුමක්ද? hey girl ඔයා කොත්තුවක්ද? මොකද මට හිතෙනවා ඔයාව හදලා තියෙන්නේ සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටකටක දාලා කියලා. මේකත් ටිකක් ලයින් එකක්ද? නෑ මං ඇත්තට පොඩ්ඩක් බඩගින්නේ. ඔව් ගැදඩේ. මට අවුරු ප්ලේබොයි සීනේ ඉන්නේ. මම දන්නවා මම සල්ලි වලට පාවිච්චි කරන්නේ අකුරු ලියපු කොල කැල්ලක් කියලා. මොකද ඇත්තටම මගේ අතේ සල්ලි කීයක්වත් නැහැ. ඒක හින්දා ඔයාලා මේක බලලා subscribe කරලා යන දිහාවක යන්න. එතකොට මට පුළුවන් ඉක්මනට AdSense අරගෙන සල්ලි හොයන්න. දැන් මොනවා යපොමු? මේක යට හිතේ තියෙන දේවල් කියන වීඩියෝ එක නෙමෙයිනේ. hi ඔයා කැමති නැද්ද වාහනයක නැගලා ෆෝන් එකත් අතට අරගෙන මාත් එක්ක මැසේජ් කර කර යන ගම ඉස්සරහින් එන වාහනයක වැදිලා හැපිලා මෙරිලා යන්න? මොකක්? ඒක නැතර බඩි යට හිත. damn අදට එච්චරයි තියෙන ෆ්‍රෙන්ඩ්ස්. මේ කියන බලන්න පිකප් ලයින් නෑ. කියමු පිකප් ලයින්ස් පාවිච්චි කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් හොඳ කෙල්ලෙක්ව සෙට් කරගන්න. නැත්තම් මහා පාර මැද්දේ කෙල්ලෙක්ගෙන් ගුටි ගාලා ඊට පස්සේ ඒකි කෑ ගැහුවට පස්සේ වටේ පිටේ ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ඊට පස්සේ ඒ කෙල්ල ඒ මිනිස්සුන්ට
වෙච්ච සිද්ධිය කියලා ඊට පස්සේ මිනිස්සු මිනුත් ගුටි ගාලා ඊට පස්සේ මිනිස්සුට එකතු වෙලා පොලිසියට අරගෙන දුන්නාට පස්සේ පොලිසියනොත් ගුටි ගන්න. නැති. එහෙනම් තව වීඩියෝ එකකින් ලබන සතිය හම්බෙමු. එතකම් peace out. ෆෝන් එක ඔබනවා. අඩුම පිම්පල් සීන් එක කාලේ තියෙන්නේ. තියෙන හැමදැනම පිම්පල්. අම්මට සිරි කිරිවිලි සීනි. ටොප් බඩුව. ආත්‍යන්තික ඩෝඩෝ බෑග්‍රවුන්ඩ් මියුසික් එක වලා මේ සික්කයක් කළා තියෙන්නේ. කොටායි රාතරු දින්න අරගනි පේන්නේ ඒ පාරාය කාමරේට යනවා. ඒ මොනවා කරන්නද? පරණ පෙට්ටියක් කරගත්තා. මූ සලස්මක් ගහන්න දැන් නෑ. අඩෝ පේන්නේ නැහැ මොකක්ද තියෙන්නේ කියලා. මිෂන් කිරිපිටි ගන්න සීනි ලබා ගැනීම. අඩෝ ඩයලොග් ලස්සන මතක් වුණා පත් වුණා. අඩෝ මහ කුරිරු වදාක පත් වුණාගේ සීන් එකක් තියෙන්නේ. මේ ඉන්නේ මොකද ඔය? ආනේ පිටි ගන්න දෙන්නේ. එහෙම කියන එක හරිනේ නේ. පිටි ගන්න දෙන්නේ දිරාක්සය. යායි හිතනවා. බැරරුම් කර්තව්‍යයක් මේක. රාස්‍යයෙන් බේරෙන්නත් උනේ අහුවෙන්නත් බෑ. හොඳ අයිඩියා එකක් මතක් වුණා මං හිතන්නේ. ඒ මුට ටැප් එක ගන්නනේ. ඉතින් ඔය එකල්ලා සුබියට වැඩ කරලා තියෙනවා. මම ගුලක් වතුරකට තමල අඩෝ බීඩි වරන්ද වරනවා වගේ විඩ්ඩික් කසන්ත. ආධ්‍යාත්මික සුවය. පියානෝ කමින්. අඩෝ පට්ට ගේමක් දීලා තියෙන මේ දවස්වල. චීනි පිටි කමාට්ටු හොම්බ තලාගත්තා කිව්වන්ත සබ්ස්ක්‍රයිබ් කරන්න. යෝ ගයිස් ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ channel එකේ තිබ්බ තිකම වීඩියෝ දෙක විනාඩි 4ක වීඩියෝ දෙකක් විනාඩි 8ක 10මාරක වගේ වීඩියෝස් දෙක එකතුවක් තමයි තිබ්බේ. ඉතින් ඒ වීඩියෝ දෙක බලලා සතුටු වෙන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම අනිත් පොඩි වීඩියෝ ටිකක් ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝස්
රාජ්‍යයෙන් හමු වෙන බලාපොරොත්තු වෙන අතර මම යනවා bye BS අනිවාර්යෙන්ම මතක් කරනවා subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න තව අඩුපාඩු තියෙනවා ඒවත් හදාගන්න ඕනේ එහෙනම් bye bye